ඔබට කවදා හරි හිතිලා තියෙනවද මට මේක කරන්න බෑ මං දැන් ඇති කියලා? අපි හුඟක් වෙලාවට හිතන්නේ අපිට වැඩක් කරගන්න බැරි වෙන්නේ අපේ තියෙන දුර්වලකමක් නිසා කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. මොටිවේෂන් කියන්නේ අපිට තියෙන හෝ නැති දෙයක් නෙවෙයි. ඒක ඔබේ මොලේ ඇතුලේ සිද්ධ වෙන ජීව විද්‍යාත්මක ගනුදෙනුවක්. අද අපි කතා කරමු ඔබව නතර කරන්න බැරි තරම් ශක්තිමත් මිනිසෙක් වෙන්න ඔබේ මොලේ ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා. පළමුවෙනි රහස තමයි ඔබේ මොලේ ඔබ කරන මහන්සිය මනින්නේ නැහැ. ඒ වෙනුවට ඒක මනින්නේ ඔබ ලබන දියුණුව. ඔබේ මොලේ නිතරම අහන ප්‍රශ්නයක් තියෙනවා. මම මගේ ඉලක්කයට ළඟා වෙනවද කියලා. ඒකට ලැබෙන පිළිතුර නැහැනම් මොලේ ඩොපමින් නිකුත් කරන එක නතර කරනවා. ඒ නිසා තමයි මම මගේ ජීවිතේ හදාගන්නවා වගේ අපැහැදිලි ලොකු ඉලක්ක නිසා මොටිවේෂන් එක නැති වෙන්නේ. ඉලක්ක ඉතා කුඩා කොටස් වලට කඩන්න. වැඩක් අවසන් කරලා හරි ලකුණක් දාන එක පවා ඔබේ මොලේට ඉන්ධන සපයනවා. දෙවනි කාරණේ තමයි ඔබට නැති වෙන්නේ මොටිවේෂන් එක නෙවෙයි පැහැදිලි බව. අපේ මොලේට අවිනිශ්චිත බව කියන්නේ මහා වියදමක්. ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියලා ඔබ දන්නේ නැතිනම් මොලේ ඊ වැඩි මග හරින්න උත්සාහ කරනවා. ඒක කම්මැලිකම නෙවෙයි මොලිය තමන්ගේ ශක්තිය ඉතිරි කරගන්න ගන්නා තීරණයක්. ඊළඟ පියවර ඊටාම සරලව තබා ගන්න. සම්පූර්ණ පොතම ලියනවා වෙනුවට එක වාක්‍යයක් ලියනවා කියන තැනින් පටන් ගන්න. අපි ඇයි වැඩ කරන්නේ නැතුව ෆෝන් එක බලන්නේ? මොකද ඊකින් අපිට ශනික ප්‍රතිඵල ලැබෙනවා. ඔබේ ඉලක්කය ගොඩක් ඈත තියෙන එකක් නම් මොලේ හිතනවා ඒක ලැබෙන එක අවිශ්චිතයි කියලා. ඒ නිසා ඔබ කරන උත්සාහය වහාම පිනෙන දෙයක් බවට පත් කරන්න. ඔබේ දියුණුව සටහන් කරන්න. එවිට මොලේට සාක්ෂි ලැබෙනවා ඔබ ඉදිරියට යන බවට. හතරවෙනි කරුණ ඔබට අවශ්‍ය විනය නෙවෙයි ප්‍රතිරෝධය අඩු කර ගැනීමයි. පටන් ගන්න එක මහා බරක් වගේ දැනෙනවා නම් මොලේ ඒක කරන්නේ නැහැ. ඒ නිසා පටන් ගැනීම කතරම් පහසු කරන්නද කියනවා නම් ඒක නොකර ඉන්න එක පවා විහිළුවක් වගේ දැනෙන්න ඕනි. විනාඩි 2ක වැඩක් හෝ එක පියවරකින් පටන් ගන්න. ඔබ වැඩි පටන් ගත්තාම මොලේ තමන්ගේ දත්ත යාවත් කාලීන කරගන්නවා. මේක මම හිතුව තරම් අමාරු නෑ කියලා. පස්වෙනි වැදගත්ම දේ තමයි අතහැර දැමීම කියන්නේ ඔබේ මොලේ වැරදියට කරපු අනාවැකියක්. ඔබට වෙහස දැනෙන විට ඔබේ මොලේ හිතනවා මුළු අනාගතයම මේ වගේ වෙහස කරවෙයි කියලා. හැබැයි ඔබ තව ටිකක් ඉදිරියට ගියොත් මොලේට අලුත් දත්ත ලැබෙනවා. ඒ දත්ත වලින් පින්වනවා මේක පාලනය කරගන්න පුළුවන් කියලා. මොටිවේෂන් ඉන්නේ වැඩි කරන්න කලින් නෙවෙයි. වැඩි කරන්න පටන් ගත්තට පස්සේ ලැබෙන සාක්ෂිත් එක්කයි. අවසාන වශයෙන් ඔබේ අනන්‍යතාවය ඔබේ මොටිවේෂන් එකට වඩා බලවත්. මම ව්‍යායාම කරන්න උත්සාහ කරනවා කියනවා වෙනුවට මම ව්‍යායාම අතපසු නොකරන කෙනෙක් කියලා හිතන්න. ඔබේ ක්‍රියාවන් ඔබේ හැඟීම් මත පදනම් වෙනවා නම් ඒක අස්තිරයි. හැබැයි ඔබේ ක්‍රියාවන් ඔබ කවුද කියන විශ්වාසය මත පදනම් වෙනවා නම් ඒක ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. ඒ නිසා මතක තබා ගන්න මොටිවේෂන් කියන්නේ කොහේ හරි තැනක තියලා තියෙන හමුවන දෙයක් නෙවෙයි. ඒක ඔබ විසින් නිර්මාණය කරගත යුතු දෙයක්. ප්‍රගතිය පෙනෙන්න සලස්වන්න, ඊළඟ පියවර පැහැදිලි කරගන්න, පටන් ගැනීම ඊටාම සරල කරන්න. එතකොට ඔබේ මොලේම ඔබට කියයි දිගටම යන්න මේක වටිනවා කියලා. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ පාර ඔබට අතහරින්න හිතෙනකොට මේ විද්‍යාත්මක ක්‍රම ටික පාවිච්චි කරලා බලන්න. සුබ දවසක්.